මේ ඔයාලා අදත් මගේ YouTube channel එක පැත්තට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ලවබල් කියන AI එක ගැන. මම ලවබල් කියන AI එක තෝරගන්න විශේෂ හේතුවක් තමයි මම YouTube එකේ ගොඩක් වීඩියෝස් දැක්කට ලවබල් වගේ ලවබල් ඒ වගේම ලවබල් එකට තියෙන හොඳ ඔල්ටර්නේටිව් එකක් තමයි බෝල්ට් AI එක කියලා කියන්නේ. බෝල්ට් එකවත් ලවබල් එක ගැනවත් කවුරුත් කතා කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මට වුණා මේ ලවබල් කියන AI එක කොච්චර පවර්ෆුල් AI එකක්ද අපිට වෙබ්සයිට් වගේ හදාගන්න කියලා. ඉතින් මම තවත් විශේෂ හේතුවක් තමයි ලවබල් එකේ අද ඇවිල්ලා ජුනි 14 වෙනිදා ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ කම්පිටිෂන් එකක් පටන් ගන්නවා. මෙතනදී කම්පිටිෂන් එකේ එයාලගේ මේන්ලි කම්පිටිෂන් එකේ යටතේදී කම්පිටිෂන් එක කොටස් දෙකකට යනවා. එකක් තමයි කන්ටෙන්ට් චැලෙන්ජ් එක, අනිත් එක බිල් චැලෙන්ජ් එක. කන්ටෙන්ට් චැලෙන්ජ් එකේදී ඔයාලට සෝෂල් මීඩියා පෝස්ට් එකක් තමයි හදන්න තියෙන්නේ. මේ දීලා තියෙන ඩීටේල්ස් වලදී එතකොට එයාලගේ ඒක මම හිතන්නේ කම්පීට් කරලා වින් කරොත් එහෙම $25k by creating a social media post කියලා තියෙනවා. මේකෙදී එයාලා කියලා තියෙන මෙන්න මේ details වලට comparing the three different AI models. මෙතන three different AI models කියලා කියන්නේ මෙන්න මේ තුන. Google එක, OpenAI එක සහ Anthropic. මෙන්න මේ AI models තුන කියන මේ different AI models කියලා කියන්නේ. The winner will be chosen based on quality, reach and depth. මෙන්න මේ කියන කරුණු වලට අනුව තමයි විනව තෝරන්නේ. මේකේ සබ්මිෂන් එක ඉවර වෙන්නේ ජූනි 23 වෙනිදායි. ඒ කියන්නේ ජූනි 14 අද පටන් ගන්නවා at 8 am 23යි ජූනි වලින් තමයි මේක ඉවර වෙන්නේ. ඒකෙදි ඔයාලට මෙන්න මෙතන share your comparison ගිහිල්ලා ඔයාලගේ හදපු පෝස්ට් එක මෙතනදී share කරන්න පුළුවන්. ඒ වගේම මේ bill challenge එකේදී ඔයාලට app එකක් තමයි හදන්න තියෙන්නේ. ඒකේ deadline එක කිව්වොත් එහෙම මේක අද ජූනි 14 පටන් අරගෙන ජූනි 16 ඒ කියන්නේ මේ සතිය සඳෙන් එක ඉවර වෙනවා. ඒ වගේම මේකෙදී ඔය තියෙන මෙන්න මේ ඒ මොඩල් එකක් විතරයි ඔයාලට use කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ app එක හදන්න. ඒකෙදි $40k කියලා තියෙනවා bill challenge එකේදී. Overall $10k grand prize winner selected by our panel of judges. ඔන්න ඔය details ටික දීලා තියෙනවා. මේක මේ අද තියෙන නිසා තමයි මේක තෝරගත්තේ මේ ලවබල් AI කියනත් එක්ක කතා කරන්න. හරි එහෙනම් ඉතින් මෙහෙම සීන් එකකුත් තියෙනවා කියලා හිතාගන්න ඔයාලා කවුරු හරි කෙනෙක් අද මේ ලවබල් AI එක use කරනවා නම් ඔයාලට මේ කම්පිටිෂන් එකට පොඩ්ඩක් ජොයින් වෙන්න පුළුවන්. දැන් මේ AI වලින් අපි කරන්නේ. ඒකට ඉතින් අපිට ගොඩක් ප්‍රොම්ප්ට් වලින් තමයි හැමදේම බැලන්ස් කරගන්න තියෙන්නේ. මම එහෙනම් යනවා වීඩියෝ එකට. හරි. මේ තියෙන ලවබල් AI එක. මේකෙදී ඔයාලට ඇත්තම කිව්වොත් මේක වර්තමානයේ වෙද්දී ෆ්‍රන්ට් එන්ඩ් එක බැක් එන්ඩ් එක වගේ දේවල් දෙකම ඒ කියන්නේ AI වලින් අපි දන්නවා හදන්න පුළුවන් කියලා. දැන් මේකෙදි විශේෂත්වය තමයි මේකේ දැන් ඇද්දි ලවබල් වල ෆ්‍රන්ට් එන්ඩ් එක හොඳයි. ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක ලස්සන ෆ්‍රන්ට් එන්ඩ් එකක් හදා ගන්න පුළුවන් මොඩර්න් වෙබ්සයිට් එකක් වල එන විදිහට මම ඔයාලට පොඩ්ඩකට ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ කමියුනිටි එක. ඒ කියන්නේ කමියුනිටි කට්ටිය හදලා තියෙන්නේ. මම ඕනනම් මේකකට ගිහිල්ලා ප්‍රිවිව් එකක් වගේ ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන උඩ තියෙන නම් මම හදපුවා. අපි යමුකෝ මෙන්න මේකට. හරි. මේ බලන්නකෝ යාළුවනේ දැන් මේක ගත්තොත් එහෙනම් මේ තියෙන ලවබල් වලින් හදලා තියෙන වෙබ්සයිට් ඇත්තම කිව්වොත් මේක මේ දැන් තියෙන මොඩර්න් කියන්නේ මොඩර්න් වෙබ්සයිට් වල තියෙන මේ UI එක පට්ටම විදිහට මැච් වෙන විදිහට මේ ලවබල් එකකින් අපිට වෙබ්සයිට් එක හදාගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම මේකේ තියෙන quality. දැන් මේ වගේ වෙබ්සයිට් එකක් අපිට සාමාන්‍යයෙන් මේ ගොඩක් ඔය දැන් නම් AIs තියෙනවා වෙබ්සයිට් හදන්න තියෙනවානේ Wix එක ඔය වගේ ගොඩක් වෙබ්සයිට් මේ AI තියෙනවානේ. හැබැයි මේකෙදි මේ වෙද්දී අපිට ෆ්‍රන්ට් එන්ඩ් එක වගේම දැන් මේකේ මේ තියෙන එක සයිට් එකක් එහෙම හදපු එකක් මම බැක් කරන්න. ඔයාලට මේකේ කමියුනිටි එකට ගියොත් එහෙම පල්ලෙහින් බලා ගන්න පුළුවන් ඒ වගේ හදලා තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේක කියන්නත් ඕන. මේ තියෙනවා ඉන්ටර්නල් ටූල්ස් වෙබ්සයිට් පර්සනල් කන්සියුමර් ඇප් B2B ඇප් මේ වගේ දේවල් අපිට හදා ගන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ප්‍රී version එකේදී අපිට මේ දෙන්නේ මේ අපි හදන ඒවා පබ්ලික්ලි දානවා. ඒ කියන්නේ අපිට ඒවා ප්‍රයිවට් කරගන්නවා account එක ප්‍රීමියම් කරගන්න. එහෙම සීන් එකක් තියෙනවා. ඒකත් කියන්න ඕන. ඉතින් මේ තියෙන build for free select a provider to use මේ තියෙන එයාලගේ තියෙන මේන්ලිම තියෙන AI models ටික. ඒ කියන්නේ OpenAI එක, Google එක සහ Anthropic එක. හරි. දැන් මම ඔයාලට අද කියලා දෙන්නම් කොහොමද මේකෙන් අපි prompt app පාවිච්චි කරලා වැඩක් කරගන්න කියලා. ඒත් එක්කම තමයි මම ඔයාලට පෙන්නන්නම් මම හදාගත්තු මේ තියෙන මම හදාගත්තු එක එක જાතියේ මේ වෙබ්සයිට්ස් මගේ වැඩවලට මම ඒකෙන් එකක් ඩිප්ලොයි කරා මේ Netlify කියන මේ platform එකේ මේ තියෙන මම හදාගත්තු වෙබ්සයිට් එකක්. මේක තනිකරම මම හදාගත්තේ මේ ලවබල් කියන ඒක යූස් කරලා. මේකෙදි මට මේ සාමාන්‍ය දුරකට
මට මගේ වැඩේ කරගන්න ඇති වුණා. ඉතින් ඒක නිසා මම මේක මේ විදිහට හදාගත්තා. මේ ඔක්කොම මේ ගොඩක් මේ මොඩර්න් විදිහට ඒක අපිට AI එකෙන්ම හදලා දුන්නා. ඉතින් මේ වගේ වුණොත් අර FAQ මෙන්න මේ වගේ එකක් වුණත් ඉතින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කන්ටැක්ට් ෆෝම් එක. කන්ටැක්ට් ෆෝම් එකත් මේකත් පිළිවෙලට වැඩ කරනවා. මේකෙදි මට එකම එක තමයි මේ මෙන්න මේ කන්ටැක්ට් ෆෝම් එකේ මට බෑක් එන්ඩ් එකක් ගහගන්න උනා. මොකද කන්ටැක්ට් ෆෝම් එක through data එන නිසා මේ අනිත් ටික ඔක්කොම මම හදාගත්තේ මේ ලවබල් කියන AI එකෙන්. දැන් ඔයාලටත් මොකක් හරි ඔයාලගේ බිස්නස් එකකට උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට කම්පැනි එකක් තියෙනවා නම් කම්පැනි එකට වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් ඔයාලා කවුරු හරි කෙනෙක්ට ඔයාලට පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඒ වගේ වැඩකට මේක මාර යූස්ෆුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේක ෆ්‍රීලාන්සින් කරන කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් තමන්ගේ අයිඩියා එකක් දාලා මේකේ සාමාන්‍යයෙන් කෝඩින් නොලෙජ් එකක් ඔයාලට හොඳටම තියෙනවනේ කෝඩින් නොලෙජ් එක තියෙනවා කියලා කියන්නේ මේකේ අපිට මේ ප්‍රොජෙක්ට් එක GitHub එකට මේ සින්ක් කරගන්න පුළුවන්. එතකොට GitHub එකෙන් අපි ප්‍රොජෙක්ට් එක ක්ලෝන් කරගත්තට පස්සේ අපිට ලෝකලි රන් කරලා අපිට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. මම ඒක ගැනත් ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න ඒක කරන්නේ කොහොමද කියලා. මට සම්පූර්ණ ඩීටේල්ස් සම්පූර්ණ ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම් ටයිම් එක මදි. ඊට පස්සේ මේ දින් මම අර කියපු මම Netlify වල ඩිප්ලොයි කරගත්ත එක තමයි. Netlify එක ගත්තොත් එහෙම අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකක් වගේ ලේසියෙන්ම ඩිප්ලොයි කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ Netlify කියලා කියන්නේ. මේවා ගැන මම ඉස්සරහට ඔයාලට තවදුරටත් කියලා දෙන්නම් මේවා කොහොමද වැඩ කරගන්නේ කියලා. මම දැනට අර ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි ගත්තේ. හරි. මම මේකෙදි ChatGPT වලින් prompt එකක් හදාගන්න තියෙනවා. මේ prompt එක ගද්දි මම මගේ ෆොටෝ එකක්, මගේ CV එක දාලා ඇත්තටම කිව්වොත් මට හදාගන්න ඕනේ පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එක. එතකොට පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකට අදාළව මම මේ විදිහට prompt එකක් දුන්නා. prompt එකක් අපිට සාමාන්‍ය විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මට දීලා තියෙනවා මෙන්න මේ විදිහේ prompt එකක්. දැන් මේකෙදි මම මගේ පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකෙන් හදාගන්න දැන් මම මෙන්න මේ prompt එකෙන් ආපු ටික මම මේ ටික copy කරගන්නවා. හරි. මට මේ පල්ලෙහාම කැලේ ඕන වෙන්නේ නැහැ. මම මෙන්න මේ ටික copy කරගන්නවා. හරි මේ ටික copy කරගෙන මම යනවා මගේ ලවබල් වෙබ්සයිට් එකට. ගිහලා මෙන්න මෙතනදී ඒ ටික paste කරගන්නවා. ඒ වගේම මට මේකේ මගේ ෆොටෝ එකක් ඇටච් කරගන්න ඕන. මොකද මේ හරි මම මගේ ෆොටෝ එකත් ඇටච් කරගත්තා. ඊට පස්සේ මට දැන් මෙතනදී prompt එක දීලානේ තියෙන්නේ. දැන් ඉතින් සරලව දීලා තියෙන්නේ mobile responsive වෙනම හදලා දෙන්නේ කියලා. ඊට පස්සේ මම මේ බටන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් ඔන්න අපේ වෙබ්සයිට් එක හැදෙනවා. අපි බලමු කොහොමද වෙබ්සයිට් එක හැදෙන්නේ කියලා. මම මේ වෙබ්සයිට් එක හැදෙන අතරේ පොඩ්ඩක් ඔයාලට කිව්වොත් එහෙම මේකෙදී සාමාන්‍ය ලවබල් වල දවසකට ඒ කියන්නේ ප්‍රී version එකේදී අපිට දවසකට මේ කියන්නේ tokens 5යි හම්බෙන්නේ. හැබැයි ඔයාලට මම මේකෙදී කියන්නම් ඒක මම ඔයාලට පෙන්නන්නම් මේක හැදෙන අතරේ. ඔයාලට පුළුවන් ඉතින් සුපුරුදු විදිහටම ටෙම්පරරි ඊමේල් ගන්න. ටෙම්පරරි ඊමේල් එකක් කරගත්ත පස්සේ ඔයාලට ලවබල් වලින් ඒ කියන්නේ නැති තරම් දවසට ෆ්‍රී 5යි නම් හම්බෙන්නේ. ඔයාලට ටෙම්පරරි ඊමේල්ස් හදාගන්න පුළුවන් නම් ඉතින් දෙක තුනක් වුණා ඔයාලට ඕන විදිහට වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ හම්බෙන මේ දවසට හම්බෙන ක්‍රෙඩිට් 5. ඒ කියන්නේ මෙන්න ක්‍රෙඩිට් 5 ඇති අපිට හොඳ වෙබ්සයිට් එකක් හදාගන්න. මොකද මේකේ පළවෙනි පාරම හොඳ සුපිරිම වෙබ්සයිට් එකක් දෙනවා. ඊට පස්සේ අපිට එඩිට් කරගන්න ඕන තවත් ප්‍රොම්ප්ට් 4ක් දීලා අපිට එඩිට් කරගෙන වැඩි හොඳට කරලා සාමාන්‍යයෙන් අපිට හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රෝ වර්ෂන් එකකට යනවට වඩා ප්‍රී වර්ෂන් එකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ ටෙම්පරරි මේල් එකක් යූස් කරලා ලවබල් වලට ලවබල් ලොගින් වෙන්න ඊමේල් එකක් through Google වත් මේ GitHub වත් යන්න එපා. ඔයාලා ඊමේල් එකක් සහ පාස්වර්ඩ් එකක් දාලා මේකෙදි අනිවාර්යෙන් වෙරිෆිකේෂන් එකක් එයි. එතකොට මේ එතන එන වෙරිෆිකේෂන් එක රිෆ්‍රෙෂ් කරලා ඔයාලට මේ ලවබල් වලට සයින් අප් වෙන්න පුළුවන්. මම එහෙමත් කරලා බැලුවා. මොකද මේ මට සමහර වෙලාවට තියෙන ඔය ඊමේල් එක මම මේ ටෙම්පරරි ඊමේල් වලත් යූස් කරලා බලනවා. මොකද මේ හැම ඊමේල් එකක්ම දෙන්නේ නැහැ. ඔයාලටත් මම ඒක කියන්න ඔයාලට එතකොට දවසට සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 5යි නම් ඉතින් ඊමේල් දෙක තුනක් ටෙම්පරරි මේල් හදාගත්තොත් ක්‍රෙඩිට් 20ක් විතර ගන්න පුළුවන්. ඒකත් කියන්න. හරි. ඒ අතරතුරේ බලමු. ඔව් තාමත් මේක හැදෙනවා. මේක හැදෙනවා කියන්නේ මේක හැදෙන්න සාමාන්‍ය යම්කිසි වෙලාවක් යනවා. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් මේකෙදි ගත්තොත් එහෙනම් මේකේ මෙන්න මෙතන GitHub icon එකක් තියෙනවානේ. GitHub icon එක. දැන් GitHub කියන එක කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් මේක ඇත්තම කිව්වොත් GitHub වලින් අපිට කරන්න පුළුවන් වෙන්නේ version controlling. මේක මේ අපිට ඇත්තම කිව්වොත් ඒ කියන්නේ සින්ක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ හැදෙන එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න මෙතනදී ඔප්ෂන් එකක් දීලා නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා GitHub වලට සින්ක් කරගන්න. ඒ කියන්නේ මේ හැදෙන්නේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් ස්ට්‍රක්චර් එකත් එක්ක ප්‍රොජෙක්ට් ෆයිල් ස්ට්‍රක්චර් එක හැදෙනවා. මේකෙදි ගොඩක් වෙලාවට TypeScript වලින් තමයි මේ කෝඩ් එන්නේ. මේක සාමාන්‍යයෙන් ඔය කෝඩින් කරන කට්ටියම නම් දන්නවා ඇති. හැබැයි ඔයාලා එහෙම දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔව් මේ වෙද්දි වෙබ්සයිට් එක හැදුනවා. අපි බලමු. ඔව් දැන් වෙද්දි වෙබ්සයිට් එක හැදිලා තියෙනවා. කොහොම බලමු මේ අපේ වෙබ්සයිට් එක ඇවිල්ලා තියෙන මුලින්ම. හරි. මම මේක ෆුල් ස්ක්‍රීන් එකට හදා ගන්නම්.
ඔන්න බලන්න මේ ඇත්තම කිව්වොත් මේකේ ඔයාලට ඉතින් මෙහෙමයි දැන් මගේ ඊමේල් එක ඊට පස්සේ ෆෝන් නම්බර් එක මේ ටික ඔක්කොම හරියට වැටලා තියෙනවා. අපි බලමු මේකේ මේ ඩාර්ක් ලයිට් මොඩ් එකකුත් ඇරලා තියෙනවා. හැබැයි මේක බලමු අපි. වව්. ඇත්තම සුපිරිය. මේක මේ බලන්න දැන් මම දුන්න ප්‍රොම්ප්ට් එකත් එක්ක මේකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. අඩුපාඩු නැත්තේ නෑ. හැබැයි යම් තාක් දුරකට දැන් මේකේ ගත්තොත් එහෙම නැවිගේෂන් බාර් එකක් නැහැනේ හරියට. ඔයාලට පේනවා නැවිගේෂන් බාර් එකක් ඇවිල්ලා නැහැ. කන්ටැක්ට් එකට නැවිගේට් වෙනවා. හරි මෙතන මගේ නිකන් අර නමත් එක්ක නිකන් අර ලෝගෝ එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන කන්ටැක්ට් ෆෝම් එක ඇවිල්ලා තියෙනවා. මෙතන මේ විදිහට මෙන්න මෙහෙම තමයි මේක ආවේ අපිට. මෙතනින් මම හිතන්නේ ලින්ක් වෙලා නම් නැතුව ඇති නේද? බලමු ලින්ක් වෙලා තියෙනවද කියලා. ආව ලින්ක් වෙලා තියෙනවා. මේ මගේ ප්‍රොජෙක්ට් වලට ඒවා ලින්ක් වෙනවා. හරි ඇත්තට මරු. ඒ කියන්නේ සම්පූර්ණ ලින්ක් වෙලත් වැඩේ වෙලා තියෙනවා. මේ තියන්නේ මම කරලා තියෙන බ්ලොග් and publications ඊට පස්සේ sorry මේ තියෙන achievements ඊට පස්සේ මේ තියෙන්නේ ටීචර් ප්‍රොජෙක්ට්ස් ඇත්තම සුපිරිය මේ ගොඩක් හොඳයි ඇත්තට මේ වගේ කූල් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් වෙනවා කියන්නේ දැන් ඔයාලට දැන් මගේ එක අද දවසට අදාළව තියෙන එක ක්‍රෙඩිට් එකක් ඉවරනවා හැබැයි ඔයාලට මෙතනින් ගිහිල්ලා ඔයාලට කිව්වොත් එහෙම දැන් මෙන්න මෙතන can edit this with navigation I think navbar is necessary for this website ඔන්න මම තව පාරක් ප්‍රොම්ප්ට් එක දුන්නා දැන් මෙයා ඊට පස්සේ තව පාරක් මේක මේ නැවිගේෂන් බාර් එක හදලා දෙනවා ඔබ පාරක් කියවලා හරියට බලමු එයා ඇඩ් කරලා දෙන්නම් කියලා කියනවා නැවිගේෂන් බාර් එක ඇත්තටම මේ සයිට් එක අපි බලමු මොබයිල් රෙස්පොන්සිව් ද කියලා දැන් මම මොබයිල් රෙස්පොන්සිව් නෙල්ලුවේ අපි බලමු මොබයිල් රෙස්පොන්සිව් එකත් වැඩ කරනවා කියලා සයිට් එක වව් එතන මොබයිල් රෙස්පොන්සිව් එකත් වැඩ කරනවා හොඳටම නේ ඔයාලා බැලුවොත් මම මේ පොඩි Google මේ Chrome එකේ පොඩි එක්ස්ටෙන්ෂන් එකක් දාගෙන තියෙන්නේ මම එක්ස්ටෙන්ෂන් එකේ නමත් කියන්නම් මේ තියෙන්නේ මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි දාගත්තාට පස්සේ මේක වැඩ කරන විදිහ තමයි ඔයාලට පේන්නේ ඇත්තටම මේ හොඳටම තියෙනවා ඒ කියන්නේ මොබයිල් එකටත් ගානට රෙස්පොන්සිව් වෙලක් තියෙනවා මෙන්න මේක තමයි මේ මේක මේ මොබයිල් සිමියුලේටර් කියලා එකක්. ඔයාලට මේ එක්ස්ටෙන්ෂන් එක ගන්න පුළුවන්. Chrome එකේ ගිහිල්ලා මේ එක්ස්ටෙන්ෂන් ස්ටෝර් එකකින් ගන්න පුළුවන් මේක. හරි. ඒක තමයි මට කියන්න ඕනේ. අපි දැන් බලමු. හරි. ප්‍රිවිව් කරලා බලමු ආපහු පාරක් අලුතෙන් හැදිච්ච එක. වව්. මේ ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙනවානේ. මේක අයින් කරමු. හරි. ආපහු පාරක් අපි ගිහිල්ලා බලමු. හරි ඔන්න මගේ මේ නැවිගේෂන් බාර් එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. about එකටදී about එක යනවා skills වලට projects වලට achievements වලට blogs වලට contact එකට ඔන්න ඔය විදිහට යනවා. මේක මෙහෙමයි මේක ඔයාලා මේ දැන් මේකෙදි මේ මෙන්න මෙතන අපි දැන් මේ වෙබ්සයිට් එක හිතන්නකෝ ඔයාලට එඩිට් කරගන්න ඕන කියලා. එතකොට මෙන්න මේ අයිකන්ස් මේ පැවිකන් අයිකන් එක එහෙම ඔයාලට අයින් කරගන්න පුළුවන්. ඒක මේ සාමාන්‍යයෙන් කෝඩ් එක යන ඔයාලට කවුරු හරි කෙනෙක්ට මේක එඩිට් කරගන්න ඕනේ නැත්නම් මේකම පාවිච්චි කරන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කාට හරි මේක එඩිට් කරගන්න ඕන ඔයාලට මේ GitHub වලට මම ඒකත් පොඩ්ඩක් කියන්නේ කොහොමද කරගන්නේ කියලා. දැන් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ස්විච් වෙන්න පුළුවන් බන්නයක් තියෙනවා. කෝඩ් එක බලා ගන්න. හරිද? හරි මේ තියෙන ඔයාලට වෙලා තියෙන කෝඩ් එක. මේක සාමාන්‍ය කෝඩ් මේ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් තියෙන කට්ටිය නම් දන්නවා මේක SRC එකක් ඇතුළේ මේ විදිහට ඇවිල්ලා තියෙන එක. ඔයාලා මෙන්න මෙතනින් GitHub එකක් තියෙනවා. මෙන්න මේ GitHub එක sync to your project GitHub කියන බටන් එක එකපාරක් ක්ලික් කරලා connect to GitHub මේ බටන් එක ක්ලික් කරන්න. හරිද? දැන් මම මේක කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද මේ මගේ තියෙන ප්‍රනීත් 700 මගේ මේ account එකට මම මේ
කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මම කනෙක්ට් කරලා හදාගත්ත එක් ඔයාලට ඕනනම් පෙන්නන්න. එතකොට මෙතනින් ඒ කියන්නේ කනෙක්ට් කරාට පස්සේ ඔයාලා GitHub එකට එනවා මේ මේ තියෙන්නේ මගේ මේ ඔය এডুকেෂන් අර මම ඔයාලට කලින් පෙන්නුවේ මේ තියෙන මේ මම මේ ඒ කියන්නේ සින්ක් කරගත්තු ප්‍රොජෙක්ට් එකක්. මේක සින්ක් කරාට පස්සේ ඔයාලට කෙලින්ම මෙතනින් GitHub එකට සින්ක් වෙනවා. ඔතනින් කනෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ මෙතනින් මෙන්න මේක URL එක අරගෙන කොපි කරලා ක්ලෝන් කරගන්න විතරයි තියෙන්නේ. ක්ලෝන් කරගෙන මේ npm install එක ගැහුවා නම් ප්‍රොජෙක්ට් එක අපිට මේ වැඩ තියෙන තත්ත්වයට ගන්න පුළුවන්. මේ තියෙන මම හදාගත්තු සයිට් එක මේ තියෙන දැන් මට හැදුණු වෙබ්සයිට් එක. ඇත්තටම මේ වෙබ්සයිට් එක දැන් ඔයාලට මේ කලර්ස් වගේ දේවල් නම් චේන්ජ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් වෙනවා මේකත් මේ කරගන්න. මේ ChatGPT prompt එකේ ඔයාලට ඕන කලර් පැලට් එක දෙන්න. එතකොට ඒ කලර් පැලට් එකට අනුව හදාගන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් අර කලර්ස් වල පොඩි පාටවලත් හැබැයි ලොකු අවුලකුත් නැහැ ඒකට. ඔන්න ඕක තමයි මට අර වීඩියෝ එකේදී කියන්න ඕනේ. දැන් තව දෙයක් තමයි මේ මගේ මේ දැන් තව ඉස්සරහට අර මම এডুকেෂන් ඊමේල් එකක් ගන්න එක ගැනත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් කියලා කිව්වා. ඒ এডুকেෂන් ඊමේල් එකක් ගන්න එකේ ප්‍රොසෙස් එකේ මම මේ වෙද්දී අර ඒකේ මේ අපි account එකක් හදලා ඒක verify වෙන process එකක් තියෙනවා. verify වෙන process එකට සාමාන්‍යයෙන් දවස් 3-4ක් විතර යනවා. මට තාම email එකක් ආවේ නැහැ. verify email එකක් ආවේ නැහැ. මොකද මට අර ඒ කියන්නේ ගොඩක්ම USA වගේ යුනිවර්සිටි වලින් තමයි ඔය edu email එක අපිට ගන්න පුළුවන්. ඒ edu email එක ආවට පස්සේ මම ඔයාලට ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් අරගෙන එන්නම්. දැනට මේ අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ lovable කියන එක ගැන. එතකොට දැන් මේකේ තියෙන මෙන්න මේ ෆීචර්ස් ඔයාලට යූස් කරගන්න පුළුවන්. තවත් පොඩි දෙයක් මම කිව්වොත් එහෙම ඔයාලට දැන් මේකෙදි ෆ්‍රන්ට් එන්ඩ් එකනේ මේ ලස්සනට එන්නේ. ඔයාලට බෑක් එන්ඩ් එකකුත් හදාගන්න පුළුවන් මේ මෙන්න මේකේ තියෙනවා දැන් මෙන්න මේ තියෙන්නේ මේ සුපර්බේස් කියලා එකක්. සුපර්බේස් එක කියලා කියන්නේ බෑක් එන්ඩ් පැත්ත. එතකොට මේක බෑක් එන්ඩ් එකකට උනත් කනෙක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍ය බෑක් එන්ඩ් එකක් හදනට වඩා ගොඩක් ලේසි ස්ටෙප් වලින් අපිට පුළුවන් බෑක් එන්ඩ් එකකුත් හදාගන්න. ඉතින් මම එච්චර ලොකු ප්‍රොසෙස් එකක් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේකේ කෝඩ් කරන කෝඩින් නොලෙජ් එකක් තියෙන කට්ටියත් මාත් එක්ක ඉන්නවා. කෝඩින් නොලෙජ් එකක් නැති අයත් ඉන්නවා. ඉතින් හැමෝටම සාධාරණ වෙන්න තමයි මම මේ ප්‍රොම්ප්ට් එකකින් වැඩේ කරන විදිය කොහොමද කියලා කියලා දුන්නේ මේ වීඩියෝ එකේදී. ඉතින් මම ඔයාලට දැන් මේකෙදී තවදුරටත් ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්නම්. මේ තවත් එක එක විදිහ AI තියෙනවනේ. දැන් AI එක්ක අපි වැඩ කරද්දී AI වලටම කියන්නේ AI මැත්තේම නැහෙන්නේ නැතුව AIත් එක්ක කොහොමද ස්මාර්ට් විදිහට වැඩ කරන්න කියන කන්සෙප්ට් එක තමයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේක හදාගන්නේ කොහොමද? ටෙම්පරරි ඊමේල් එකක් ගන්නේ කොහොමද? ඊට පස්සේ මේ මොනවද GitHub එකට කනෙක්ට් කරගන්නේ කොහොමද? වගේ ප්‍රශ්න තියෙනවා නම් ඕන එකක් අහන්න පුළුවන් මගෙන්. ඒ වගේම මේ මම මේ මෑතකදී පොඩි WhatsApp group එකකුත් සහ WhatsApp channel එකකුත් දෙකක් හදලා තියෙනවා. මගේ මේ description එකේ පල්ලෙහාට ගිහලා ඔයාලා link වල බලා ගන්න පුළුවන්. මේ ඔයාලා කැමති නම් ඒවට join වෙන්න. මම දන්න දේවල් මගේ දැනුම share කරන්නම්. ඉතින් ඔයාලත් ඒ group වල ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඔයාලා පාවිච්චි කරලා තියෙන දේවල් තියෙනවා නම් මොනවා හරි දෙයක් share කරගන්න. අපි මේ දේවල් share කරගෙන ගේමක් ගහමු ඉතින්. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා යන්න. ඔයාලා හැමෝටම ජය වේවා.